අපි කියමුකෝ මේක කෙනෙක් ඉන්ඩිවිජුවල් කෙනෙක් අපි කියනවා මේ ඩෙවලොපර් කෙනෙක් නැතුව ඉඩමක් මිලදී ගන්නවා නම් එතෙන්දී මොන වගේ කාරණාවල්ද සැලකිලිමත් වෙන්න ඕනේ? දැන් ඒකෙත් අපි දන්නවා එතකොට ප්ලෑන් එකක් නම් එතන අනුමත වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ තව මොන වගේ දේවල්ද සාමාන්‍යයෙන් එහෙම ගන්න කෙනෙක් අවශ්‍යයි. අපි ඉන්ඩිවිජුවලි ගන්නවා නම් ගොඩක් අවස්ථාවලට අපිට හම්බ වෙනවා මේ භූමිය විවිධ කාරණාවලට යූස් කරපු ඉඩම්. ඒ කියන්නේ අපි හිතමු කුඹුරක් එහෙම නැත්නම් ඒ වගේ ඉඩමේ නම කුඹුර දෙනිය වගේ තියෙන නම් තියෙන ඉඩම් අපිට හම්බ වෙනවා. මොකද මේ වගේ ඉඩම් අපිට සාමාන්‍යයෙන් මොනවාද ඉන්ඩස්ට්‍රි එකේදී හම්බ වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන් ඒ වගේ ඉඩම් මිලදී ගැනීම අවම කරනවා. නමුත් සාමාන්‍යයෙන් ඉන්ඩිවිජුවල් කෙනෙක්ගෙන් සාමාන්‍ය ජනතාවගෙන් ඔබ මිලදී ගන්නවා නම් ඒ වගේ ඉඩම් උනත් අපිට මිලදී ගන්නට සිද්ධ වෙන අවස්ථා තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවලදී මූලික අනුමැතිය තියෙනවා නම් ඔබ බලන්න ඕනේ මේ මූලික අනුමැතිය කුමන කටයුත්තක් අරඹයාද දීලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ එතන දැන් අපි ගන්නේ රෙසිඩෙන්ෂියල් පර්පස් නම් ඒක රෙසිඩෙන්ෂියල් පර්පස් එකට සුදුසුද? ඒ කියන්නේ ඒගොල්ලෝ අනුමැතිය දීලා තියෙන රෙසිඩෙන්ෂියල් පර්පස් එකටද කියන එක බලන්න. හරියටම හරි.